එතකොට යාර අපිට ඉන්නේ සාමාන්‍ය රෙගියුලර් කස්ටමර්ස්ලා. අපේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන කස්ටමර්ස්ලාගෙන් ඇහුවම අවුරුද්දක් එකහමාරක් මේ වගේ ලොකු කාල පරාසයක් අපිත් එක්ක රැඳිලා ඉන්න කස්ටමර්ස්ලා තමයි ඉන්නේ. එතකොට අපි ප්‍රොමෝට් වෙලා තියෙන්නේ අපි වීඩියෝස් දාලවත් ඇඩ්වර්ටයිස්මන්ට් කරලවත් නෙමෙයි. ඔයාලා දන්නවා ඇති මම මේක පෙන්වන්නේවත් නැහැ. මගේ වීඩියෝස් වල මම ලොකුවට කිසිම ප්‍රොඩක්ට් එකක් ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. හැබැයි මේක ඔයාලා අතර ප්‍රසිද්ධ වෙන්න හේතුව පාවිච්චි කරන මගේ කස්ටමර්ස්ලා නිසාමයි. කිහිපයක් ඉන්නවා එයාලා මේක පාවිච්චි කරනවා කියලා අපිට නොකියන්න කියනවා. ෆීඩ්බැක් එවුවමත් මේවා ෂෙයා කරන්න එපා කියලා තමයි වන්නේ. ඊට අමතරව හුඟක් හොඳ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම රෙකමන්ඩ් කරලා තමයි යාර අපේ ක්‍රීම් එක මෙච්චර ෆේමස් වෙන්න හේතුව. මොකද එයාලා පාවිච්චි කරලා එයාලා රිසල්ට්ස් දැකලා එයාලගේ කසින්ස්ලට, එයාලගේ කොලීග්ස්ලට, ෆ්‍රෙන්ඩ්ස්ලට රෙකමන්ඩ් කරන්න ගිහින් තමයි අද යාරෑකේ පිටිපස්සේ ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නේ. ඇත්තම කිව්වොත් කස්ටමර්ස්ලගේ තෘප්තිය නිසාම ප්‍රසිද්ධ වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි අපේ පින්කිෂ් ක්‍රීම් එක.